හොඳයි පුතේ අපි යනවා දෙවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නයට. අපට වස්තුන් පෙනීම සිදුවන ආකාරය දැක්වෙන රූප සටහනක් පහත දැක්වේ. පළවෙනි ප්‍රශ්නය. පෙනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධක දෙක කුමක්ද? පුතේ පෙනීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන සාධක දෙක තමයි අපි දන්නවා එකක් ආලෝකය. අනිත් සාධකය තමයි පුතේ ප්‍රകൃති ඇස. එහෙම නැත්නම් අපි කියනවා නිරෝගී ඇසක් කියලා. දැන් අපි හිතමුකෝ පුතේ පුතාලා ඉන්නේ අඳුරු කාමරයක කියලා. ඒ අඳුරු කාමරයක ඉන්නවා නම් පෙනීම ලැබෙන්නේ නැහැ කියලා අපි හොඳටම දන්නවා. ඒතර අඳුරු කාමරයේ පුතේ ආලෝක කරොත් ආලෝකමත් කරොත් අන්න පෙනීම ලැබෙනවා. එහෙනම් ආලෝකයේ ඕමනයි. ඒක ප්‍රධාන සාධකයක්. අනිත් කාරණේ තමයි පුතේ ආලෝකයේ තිබුණත් පුතේ ඇසේ මොනවා හරි නිරෝගී භාවයක් නැත්තම් ඇස පේන්නේ නැත්තම් හරි ආකාරයෙන් ඒත් අපිට පෙනීම ලැබෙන්නේ නැහැ. ආලෝකයේ තිබුණත් පෙනීම ලැබෙන්නේ නැහැ. නිරෝගී ඇසක් නැත්තම්. එහෙනම් පුතේ පෙනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක දෙක තමයි එකක් ආලෝකය අවශ්‍යයි. දෙක නිරෝගී ඇස. නිරෝගී ඇස. දෙවැනි ප්‍රශ්නය. මෙම රූප සටහනේ දැක්වෙන දීප්ත වස්තුව හා අදීප්ත වස්තුව සඳහන් කරන්න. පුතේ මේ රූප සටහනේ තියෙන ඉටිපන්දමකුයි පොතකුයි ඇසකුයි. එතකොට අපි දන්නවා දීප්ත වස්තුවක් කියලා කියන්නේ ආලෝකය නිකුත් කරන වස්තුවක්. මේ රූප සටහනේ ආලෝකය නිකුත් කරන වස්තුව තමයි පුතේ ඉටිපන්දම. ඉටිපන්දම. එහෙනම් අදීප්ත වස්තුව කියලා කියන්නේ ආලෝකය නිකුත් නොකරන වස්තුව. මෙතනදී පුතේ ආලෝකය නිකුත් නොකරන වස්තුව තමයි පොත. පොත. 3. චන්ද්‍රයා ආලෝකයේ විහිදුවන නමුත් දීප්ත වස්තුවක් නොවේ. මේ පැහැදිලි කරන්න. පුතේ මේ උඩ රූපේ දැක්ක ගාම තියෙන සංකල්පයම තමයි ඔය චන්ද්‍රයා ආලෝකයේ විහිදුවන නමුත් දීප්ත වස්තුවක් නොවේ කියන එක පැහැදිලි කරන්නත් අපිට මෙන්න මේ උඩ තියෙන සංකල්පය ගන්න පුළුවන්. මොකද්ද පුතේ? දැන් ඔක හොඳට බැලුවාම උඩ තියෙන රූපේ ඔය පොත අපිට පේන්නේ කොහොමද? ඔය පොත විතරක් නෙමෙයි පුතේ ඕනම දෙයක් අපි දකින්නේ ආලෝකය. මොකක් හරි ආලෝකයක් ඒ වස්තුවේ වැදිලා අපේ ඇස කරා පරාවර්තනය වෙලා ආවොත් විතරයි. එතකොට මෙතනදී නම් ওই ඉටිපන්දමේදී තියෙන ආලෝකය බලන්න පොතට වැදිලා ඒ වැදිච්ච ආලෝකය අපේ ඇසට පරාවර්තනය වෙලා එනවා. එහෙම ආවොත් විතරයි පුතේ අපිට පොත දකින්න හම්බෙන්නේ. නැත්තම් අපිට පොත දකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඕන වස්තුවක් අපි දකින පරිසරයේ ඕනෑම දෙයක් පුතේ අපි දකින්නේ මෙන්න මේ ආකාරයෙන්. පරාවර්තනය වෙලා ඇවිල්ලා ඒ ආලෝක කිරණය අපේ ඇස තුළට එන්න ඕනේ. එහෙම ආවම තමයි අපි ඒ වස්තුව දකින්නේ. ඉතින් එහෙනම් චන්ද්‍රයා කරන්නේ මේ වැඩේම තමයි පුතේ. චන්ද්‍රයාට බෑ ආලෝකය නිකුත් කරන්න. එයා දීප්ත වස්තුවක් නෙමෙයි. හැබැයි අපි දකිනවා රාත්‍රී හාසියා දිලිසි දිලිසි ඉන්නවා. එයා ආලෝකය විහිදුනවා වගේ අපි දකිනවා නෑට. නමුත් ඇත්තම කතාව ඒක නෙමෙයි. ඇත්තම කතාව චන්ද්‍රයාට ආලෝකය නිකුත් කරන්න බෑ. හඳට ආලෝකය නිකුත් කරන්න බෑ. එයා දීප්ත වස්තුවක් නෙමෙයි. එයා පුතේ අපි දීප්තිමත් විදිහට දකින්නේ අර සූර්යාගෙන් එන ආලෝකය පරාවර්තනය කරලා අපිට පෙන්වන නිසා. එහෙනම් චන්ද්‍රයා කරන්නේ මොකද්ද පුතේ? කාගේ ආලෝකය පරාවර්තනය කරන එකද? සූර්යාගේ ආලෝකය පරාවර්තනය කරන. එහෙනම් සූර්යාගෙන් ගන්න ආලෝකය පරාවර්තනය කළා අපිට පෙන්වන නිසා තමයි පුතේ අපි හිතන්නේ චන්ද්‍රයා ආලෝකය විහිදුවන වස්තුවක් කියලා. හරි. හොඳයි. අපි යනවා පුතේ B කොටසට. හතරවෙනි ප්‍රශ්නේ B කොටසට. අපි A කොටස සාකච්ඡා කරා. දැන් එනවා B කොටසට. ආලෝකය ගමන් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට සිදු කළ ක්‍රියාකාරකමක රූප සටහනක් පහද දැක්වේ. දැකලා තියෙන පරීක්ෂණයක් පුතේ. දැකලා තියෙන පරීක්ෂණයක් අපි ආලෝකයේ සරල රේඛයයි කියලා බලන්න කරපු පරීක්ෂණයක්. දැන් මේක විතරක් නෙමෙයි පුතේ ආලෝකයේ සරල රේඛයයි කියලා බලන්න අපි කරපු පරීක්ෂණේ. මේ වීදුරු බෝතලයකට මොකද හඳුන් කුරුදුමක් දාලා කරපු පරීක්ෂණේනේ. ඒතකොට මේ වීදුරු බෝතලයට සබන් දියර දාලත් මේ පරීක්ෂණය සිද්ධ කරන්න පුළුවන්. මේ පරීක්ෂණයෙම මේ අපි බලන ආලෝකයේ සරල රේඛයයි කියලා බලන පරීක්ෂණය සඳහාම අපිට සබන් දියරත් පාවිච්චි කරන්න පුළුවන්. හඳුන් කුරුදුම විතරක් නෙමෙයි. හොඳයි අපි යමුකෝ ප්‍රශ්න වලට. 1. ආලෝකය ගමන් කරන ආකාරය කුමක්ද? අපි දන්නා පුතේ ආලෝකය ගමන් කරන ආකාරය තමයි සරල රේඛීය විදිහට. ආලෝක කිරණයක් ගමන් කරන්නේ නැහැ පුතේ වංගු වංගු වගේ. ආලෝක කිරණයක් ගමන් කරන්නේ කැරකි කැරකි. ආලෝක කිරණයක් ගමන් කරන්න පුතේ සරල රේඛීය විදිහට. සරල රේඛීය විදිහට. එහෙනම් සරල රේඛීය විදිහට තමයි පුතේ ආලෝක කිරණයක් ගමන් කරන්නේ. ආලෝකය ගමන් කරන්නේ සරල රේඛීය විදිහට. 2. මෙම පරීක්ෂණය සඳහා හඳුන් කුරුදුම යොදාගත්තේ ඇයි? පුතේ හඳුන් කුරුදුම මේ වීදුරු බෝතලේ ඇතුළට දාන්න හේතුව තමයි
අර ලේස විදුලි පන්දම අල්ලනකොට ওই ලේස විදුලි පන්දමේ ආලෝක කිරණය හොඳින් අපිට බලා ගන්න පුළුවන් පුතේ. ওই වීදුරු බෝතලය ඇතුලේ දුම තිබුණකොට ඔය හඳුන් කූරු දුම තියෙනකොට හොඳට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් ලේස විදුලි පන්දමේ ආලෝකය. සරලරේඛීය ආලෝකය, කෙලින් යන ආලෝකය අපිට හොඳ ආකාරයෙන් බලා ගන්න පුළුවන් පුතේ. ওই වීදුරු බෝතලය ඇතුලේ හඳුන් කූරු දුම තියෙනකොට. හඳුන් කූරු දුම තියෙනකොට. එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්නේ පුතේ. හඳුන් කූරු දුමක් අපි යොදාගත්තේ වීදුරු බෝතලය ඇතුළට හේතුව ලේස විදුලි පන්දමේ ආලෝකය හොඳින් දැක ගැනීමට. ලේස විදුලි පන්දමේ ආලෝකය හොඳින් දැක ගැනීමට. හොඳයි. අපි යන් ඒකේ අවසාන ප්‍රශ්නෙට. ආලෝක කිරණයක් හා ආලෝක කදම්බයක් ඇද පෙන්වන්න කියලා කියනවා. පුතේ ආලෝක කදම්බයක් කියලා කිව්වේ අපි ආලෝක කිරණ සමූහයකට. ආලෝක කිරණ සමූහයකට අපි කියනවා පුතේ ආලෝක කදම්බයක් කියලා. එහෙනම් අපි කියනවා ආලෝක කිරණ ගොඩකට අපි කියනවා ආලෝක කදම්බයක් කියලා. ඉතින් ආලෝක කිරණයක් අඳිනකොට පුතේ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ආලෝක කිරණය සරල රේඛීය විදිහට තියෙන්න ඕනේ. පුතාලා අඳිනකොට පැන්සල අඩුලයි පාවිච්චි කරලා අඳින්න. ආලෝක කිරණය සරල රේඛීය විදිහට වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මතක් කරලා ආලෝක කිරණය ගමන් කරන දිශාව. ආලෝක කිරණය ගමන් කරන දිශාව අනිවාර්යෙන් පුතේ ඇඳලා පෙන්වන්න. දැන් උතුරට නම් ගමන් කරන්නේ ආලෝක කිරණය ඇඳ සරල රේඛීය විදිහට ඊ හිස උතුරට දැක්වුවා. ඊ හිස උතුරට දක්වනවා. අපිට ඕනේ නැගෙනහිරට නම් ආලෝක කිරණය සරල රේඛීය විදිහට ඇඳලා නැගෙනහිර දිශාවට ගමන් කරනවා කියලා පෙන්වන්න ආලෝක කිරණය ඊ හිස නැගෙනහිරට දාලා පෙන්නනවා. හොඳයි. ඒ වගේම අපිට මේ පරීක්ෂණය සිද්ධ කරනකොට ඔය ලේසර් විදුලි පන්දම ඔය විදුරු බෝතලයට පිටිපස්සෙම තියලා ඔය පරීක්ෂණය කරන්න ඕනේ නැහැ. දැන් පුතාලාට බලා ගන්න මේ පිටිපස්සෙන් විතරක්ම මේ පරීක්ෂණය කරන්න යන්න ඕනේ. ඉස්සරහින් ලේසර් විදුලි පන්දම තියන්න පුළුවන්. එහෙම නැත්නම් පැත්තෙන් තියලා බලන්න පුළුවන්. කොහෙන් තිබ්බත් පුතේ අර දුම තුලින් ලේසර් විදුලි පන්දමේ ආලෝකය යන්නේ සරල රේඛීය විදිහට. සරල රේඛීය විදිහට. දිශාව මාරු කරාට පුතේ ලේසර් විදුලි පන්දමේ ආලෝකය යන්නේ සරල රේඛීය විදිහට.